Good morning all හැමෝටම ඔක්ටෝබර් වලට වෙල්කම් කරන ගමන් එන්න අද මාත් එක්ක මගේ අලුත් vlog එකත් එක්ක නුවර යන්න. ඉතින් ඔන්න අද අලුත් මාසයක් පටන් ගත්තා. මම හිතුවා එක දිගටම ආය වීඩියෝස් ටිකක් දාන්න ඕනි කියලා YouTube එකට වගේම මගේ TikTok එකටත්. ගිය මාසේ පුරාවටම මට හරියට ඔයගොල්ලන්ට vlogs ගේන්න බැරි වුණා. ඉතින් මං හිතුවා මේ මාසේ ඉඳන් මං අනිවාර්යෙන්ම vlogs අරන් එනවා කියලා. මට අද ලෙක්චර්ස් තිබුණා. ඉතින් මං උදෙන්ම තමයි මාලිගාවට ගියේ. මම මල්ලෙක්කුත් අරගෙන මාලිගාවට ගිහිල්ලා ඒ ටික පූජා කරලා මං යද්දි නම් වෙලාව 9:00 වගේ ඇති. ඒ වෙලාවට මං හිතන්නේ තේවාවන් වෙලාව නිසා වෙන්නේ නැති. සෙනගෙ හිටියා. අද නම් ගොඩක්ම හිටියේ ස්කූල් යන ළමයි, චූටි ළමයි වගේ අය. මොකද අද ඉතින් ඔක්තෝබර් 1 වෙනිදා කියන්නේ Children's Day නේ. වෙනදට නම් මම මාලිගාවට යන්නේ මගේ කැම්පස් එකේ යාළුවත් එක්ක. අද එයත් නැහැ. ඉතින් මං තනියම තමයි ගියේ. මං හිතුවා අද තනියම හරි කමක් නැහැ මං අනිවාර්යෙන් යනවා කියලා. ඉතින් එහෙම හිතාගත්ත මම තමයි මේ විදිහට අද තනියම මේ ගමන ගිහින් ආවේ. ඉතින් මේ විදිහට තමයි මම මගේ ඔක්තෝබර් මාසේ පටන් ගත්තේ. ඊට පස්සේ ඉතින් මං දුවන්න පටන් ගත්තා කැම්පස් එකට. මොකද මේ විදිහත් හොඳටම පරක්කුයි. ඊට පස්සේ හොඳටම අවුසර නිසා උදේ වුණත් අද නම් ඇත්තටම අවුසරයි. ඉතින් මම රයිඩ් ඩ්‍රින්ක් එකකුත් අරගෙන ඉක්මනටම ගියා කැම්පස් එකට. මොකද ඒ වෙද්දි 10:08ත් ළඟ නිසා. මට හැම වෙලාවෙම වගේ වීඩියෝස් ගන්න අමතක වෙනවා. මොකද මට තාම හුරු නැහැ. අර හැම දෙයකම වීඩියෝ අරගෙන ඒක වීඩියෝ එකක් අන්තිමට හදන්න ඕනි කියන එක තාම ඔළුවේ නෑ. ඒ හින්දා වෙන්නේ නැති මට වීඩියෝස් ගන්න අමතක වෙනවා. ඉතින් ওই වගේ චුට්ට මතක් කරලා කොහොම හරි වීඩියෝස් ටිකක් ගන්නවා. බ්ලොග් එක හදන්න ගත්තට පස්සේ තමයි මට තේරෙන්නේ මම වීඩියෝස් ගන්නවා මදි කියලා. ඒ නිසා මම ඉතින් මතක් කරලා වීඩියෝස් ටිකක් ගන්නවා කොහොම හරි. කැම්පස් ටයිම් එකේ නම් මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඒ නිසා ඒ වෙලාවේ නම් වීඩියෝස් නෑ. මේ තියෙන්නේ මම ගෙදර යනින් ගමන් ගත්ත වීඩියෝ එකක්. මම නුවර කොහෙවත් බෝඩින් වෙලා නැහැ. ඉතින් ඒ නිසා මං හැමදාම ගෙදරින් ඉඳන් තමයි කැම්පස් යන්නේ. මට අපේ ගෙදරින් ඉඳන් කැම්පස් එකට පැය 2ක වගේ ගමනක් තියෙනවා. ඉතින් මං උදේ මට ලෙක්චර්ස් පටන් ගන්නේ 9ට නම් මම උදේ 7ට වගේ තමයි ගෙදරින් පිටත් වෙන්නේ. මං එතකොට හරියටම 9ට වගේ මම නුවරට එනවා. ඉතින් මට ඒක ලේසි. අපේ මල්ලි ඉතින් මාව ගන්න ටවුන් එකට ඇවිත් හිටියා. මං එයාත් එක්ක තමයි ගෙදර ගියේ. මම හිතාගෙන ඉන්නවා ඉස්සරහටත් මේ වගේ ඩේ ව්ලොග්ස් ඒ වගේම YouTube වීඩියෝස් ඔයාලට අරගෙන එනවා කියලා. අනිවාර්යෙන්ම මාව subscribe කරලා තියාගන්න. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. bye bye.